Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද දවසේ ඔයාලට අරගෙන ඉන්න දවස් දෙකක අප්ඩේට් එකක්. ඒ කියන්නේ මම මීට ඉස්සෙල්ලා වීඩියෝ එකේදී ඔයාලට දැම්මා මම මෙහෙම රිසර්ච් එකක් කරනවා මොන country එකද ඊට පස්සේ මොන agency එක through ද ඒ ටික බලන්න යන්න කියලා. ඉතින් මේකෙම first part එකේදී මම කිව්වා මම මෙහෙම තනියම දා එක agency එකක් බලන්න ගියා. ගම්පහ තියෙන එකක්. ඉතින් positive feedbacks ටිකක් කියන්නේ මට positive එක feel වුණා කියලා ඒ agency ගැන. ඉතින් yes positive feedback එකක් තමයි තියෙන්නේ ඒක ගැන. ඉතින් මොකද්ද කිව්වොත් එදා මම ඔයාලට දුන්න අප්ඩේට් එකම තමයි. ඊට පස්සේ මම last week Friday කියන්නේ දැන් අද දවස අද I think it's 20 give me a second. It's 27th දැන් හවස සන්ඩේ එකක්. මම ලාස්ට් ෆ්‍රයිඩේ අම්මලාත් එක්ක ගියා ෆයිනල් ඩිස්කෂන් එකට වගේ. එතකොට ඒකෙදිත් කිව්වේ අපි ප්‍රොසීඩර් එකක් ගැන කතා කරා. ඉතින් දැන් already July 27th. ඉතින් සෙප්ටෙම්බර් ඉන්ටේක් එක try එකක් දෙන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් tight schedule එකක් තියෙන්නේ. documents ready කරගන්න තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. ඉතින් country එක finalize වුණා UK කියන එක. UK එකේ යුනිවර්සිටි එකක් mainly අපි focus කරන්නේ Coventry University එක. ඒකේ masters එක I think මොකද්ද production manufacturing and production engineering related එහෙම නම් එකක් තමයි යන්නේ. ඉතින් තාම initial workings ටික start කරේ නැහැ අතරම. අද තමයි start කරන්න යන්නේ SOP creation එකේ ඉඳන් ඒ ටික. ඉතින් මට කියන්නේ තියෙන්නේ agency එකත් එක්ක ගියාම ඇත්තටම ඒ කියන masters එක මම මීට ඉස්සෙල්ලා ඇත්තටම හොයලා තිබ්බේ නැහැ. maybe මගේ ඒක පොඩි අවුලක්. අර හැමෝම කියන common masters programs masters ඒව තමයි මම ඒගොල්ලන්ටත් කිව්වේ හැමෝටම වගේ. ඉතින් මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ කිව්වා වගේ engineering management, project management, business analyst and data analytics ඔය කියන part එක විතරයි. ඉතින් already ලංකාවේ තියෙන අර ගොඩාක් ප්‍රසිද්ධ ඒවලිනුත් මට ඒ අර කිසිම එකෙන් පිට දෙයක් කිව්වෙත් නැහැ. ඉතින් කොහොම හරි finally මේ agency එකෙන් මම ලොකුවට දැනට තාම මුකුත් කියන්නේ නැහැ. මොකද මම තාම මගේ process එක start කරලත් නැති නිසා බලමු මොකද වෙන්නේ කියන එක. මේ විදිහටම serious එක ගිහිල්ලා මම update එක දෙන්නම්. positive වගේ නම් මම ඒකේ නමක් කියන හිතට recommend කරන්න පුළුවන්. ඒක හොඳටම කොහොම හරි ඒගොල්ලොන් තමයි මගේ job මම උගලට මගේ background එක කිව්වා. degree එක තියෙන්නේ mechatronics engineering and මගේ work experience එක තියෙන්නේ business analyst and operations executive. ඉතින් ඒවත් එක්ක බැලුවාම මට හිතෙන්නේ මට suit වෙන best option එක තමයි මේගොල්ලෝ මට select කරලා දුන්නේ Coventry University එකේ තියෙන masters program එක. ඉතින් ඒ වගේමයි අද මට හම්බුණා UK වලින් bestම city එක ගත්තොත් for engineering කට්ටියට ඒක තමයි Coventry කියන එක. ඉතින් මේ වීඩියෝ එක බලන engineering side field එකේ ඉන්න කවුරු හරි UK එක මොකක් හරි බලාපොරොත්තුවක් තියනවා නම් Coventry එක තමයි දැනට තියෙන මට අප්ඩේට් ආපු විදිහට තියෙන බෙස්ට්ම එක. මම ගියාට පස්සේ actual scenario එක කියන්න just නිකන් Google එකේ search කරාම YouTube එකේ බැලුවාම ආපු අප්ඩේට් එකක් තමයි ඒක. ඉතින් ඒකත් එක්ක දැන් අද මගේ workings ටික start කරන documentation part එක SOP creation and අදාළ ඔක්කොම ටික කරන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ මට list එකක් දුන්නා මේ ටික ready කරගන්න. මගේ අර A levels O level certificates ටික ගන්න ඕනේ කියලා police reports ටික ඊට පස්සේ ඔක්කොම certificates ටික English වලට translate කරවන්න ඕනේ. ඒවා ටික අම්මලගේ documents ඊට පස්සේ අර අපේ financial background එක වෙන්නන් bank details තියෙන ටික statements payslip ඔය වගේ ගොඩාක් ලොකු list එකක් දුන්නා. ඒ list එක දැක්කම නම් ආයෙ රට යන්න ඕනෙත් නෑ වගේ හිතුණා. ඒක වෙනම කතාවක්. මම ආසම නැති වැඩක් තමයි document හොයලා බලලා කරන්නේ. anyways need to do for my future. ඉතින් කරමු
මම සෙප්ටැම්බර් ඉන්ටේක් එකට යන්න පුළුවන් වුණොත් I'm so happy. මොකද ඇත්තටම අවුරුදු ගාණක් බලාගෙන ඉඳලා අර එකපාර කිසිම අර මොන්නේ මීට මාසෙකට ඉස්සෙල්ලවත් මට මෙහෙම සඩන් සෙප්ටැම්බර් ඉන්ටේක් එකට යන්න ඕනේ කියන එකක් ඔළුවේ තිබ්බෙම නැහැ. එක රීසන් එකක් තියෙනවා මේ process එක ඉක්මන් වෙන්න. ඒවා පස්සේ කියන්න. ඉතින් කොහොම හරි සතුටුයි. මොනවද මම කියන්නේ දැන් කොහොම හරි මේ වීක් එක ඇතුළත මට මේ වීක් එක කියන්නේ අදයි හෙට වෙද්දි මට SOP යුනිවර්සිටි එකට යන්න SOP ගැන කියන්නේ වීසා එකට නෙමෙයි. මට යුනිවර්සිටි එකටත් SOP එකක් රික්වෙස්ට් කරලා තිබ්බ මගෙන්. ඉතින් ඒ යුනිවර්සිටි එකට දාන SOP එක හෙට වෙද්දි මං ඒජන්සි එකට දීලා කන්සල්ටන්ට් එකට දීලා එයාගේ ෆීඩ්බැක්ස් අරගෙන කරෙක්ෂන්ස් මොනවද තියෙනවා ඒවා ටික කරන්න ඕනි. ඊට පස්සේ මේ වීක් ඇතුළත මේ වීක් එක කියන්නේ දවස් දෙකක් තුනක් ඇතුළතම අනිවාර්යෙන් මගේ ඔක්කොම සර්ටිෆිකේට්ස් ටික ඊට පස්සේ අම්මලාගේ දේවල් ඔක්කොම ටික අරගෙන ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒවට ට්‍රාන්ස්ලේට් කරලා ලෝයර් කෙනෙක් කියලා අර ට්‍රූ කොපිනේ ඒක කරගන්න ඕනි. ඉතින් ඔය වගේ ටිකක් තියෙනවා කරන්න. මම ඒ ටයිමින් එකේදී මම ඔයාලට අප්ඩේට් එක අරගෙන එන්නම්. ඉතින් දැන් වෙලාව 4:10යි. අද දවසේ අප්ඩේට් එකක් කිව්වොත් 4:10යි. අම්මා ළඟ පන්සල ඉන්නේ. ඉතින් අම්මව අරගෙන යනවා. මගේ ඔක්කොම වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා මම වැඩිපුරම යන්න කැමති පන්සලක් තියෙනවා. ඉතින් අර ලොකු ප්‍රසිද්ධ පන්සලක් නෙමෙයි. අර කොහමරි ස්කීම් එකේ තියෙන චුටි පන්සලක්. ඒකට තමයි මම ඒ කාලේ ඉඳන්ම මොකක් හරි ස්පෙෂල් දෙයක් තිබ්බොත් මම යන්න ආසම එක. ඉතින් අර කොච්චර කියන එක වැරදි ඇති. අර ලොකු පන්සල් වලට අනුරාධපුරයටත් වඩා මම හරි ආසයි ඒ පන්සලට යන්න. ඉතින් රෑ වෙලා ගියාම සෙනගත් අඩුයි ෂෝක් ඒ පන්සල. ඉතින් ඒකට යන්න තමයි දැන් ඉන්නේ. ගිහිල්ලා ඇවිල්ලා SOP ක්‍රියේට් කරන ඕනේ පොයින්ට්ස් ටිකක් මම ඔල්රෙඩි අරගෙන තියෙන්නේ. ඉතින් එතකොට SOP ක්‍රියේට් කියන්නේ යුනිවර්සිටි එකට දාන එකට මම යුනිවර්සිටි එක සිලෙක්ට් කරේ. ඇයි ඒරියා එක සිලෙක්ට් කරේ. ඊට පස්සේ ඇයි ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරේ. ඒකේ ඔක්කොම ඩීටේල්ස් ටික දාන්න කියලා කිව්වා. ඔය වගේ දේවල් ටිකක් තියෙනවා දාන්න ඕනේ. ඒ වලට මට අර මම පොයින්ට්ස් ටිකක් ගත්තා සර්ච් කරලා බලලා ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් ඒ වගේ පොයින්ට්ස් ටිකක් තියෙනවා. ඉතින් මම ලියන්න බෑ මගේද. ඉතින් ඒක නිසා ටිකක් තියෙනවා හිතලා බලලා කරන්න. we'll see how it goes. ඉතින් yes අදට අප්ඩේට් එක මම මෙතනින් එහෙනම් ඔහොමම නවත්තන්න. ඉස්සරහට මොනවද වෙන්නේ කියන එක day by day මම වීඩියෝස් අරගෙන එන්න. ඒ අතරේ මම මේන්ටේන් කරන්න ගත්තා. මම දැන් ඇප්ලයි කරා ඔල්රෙඩි A level O level certificates ටික foreign ministry I guess. ඉතින් ඒක police report එක ඔය කියන ටික ඇප්ලයි කරා online. එතකොට ඒ online ඇප්ලයි කරන ඒවල links ටිකක් මට ඒගොල්ලොම දුන්නා. ඉතින් ඒව බලාගෙන කොහොම හරි කරා. ඉතින් ඒ මේ මං කියන්නේ ගියේ මේ ටයිම් පීරියඩ් එකේ මට කොස්ට් වෙන දේවල් ටිකට ඩොකියුමන්ටේෂන් පොඩි එකේ ඉඳන් මම Excel එකක් මේන්ටේන් කරන්න ස්ටාර්ට් කරා. ඉතින් A level O level certificates වලට මට 610ක් දුක්ම ගාණක් එක සර්ටිෆිකේට් එකකට ගියේ. ඊට අමතරව පොලිස් රිපෝට් එකට 5100ක්. ඉතින් ඒ වගේ මේ වෙද්දි දැන් අද 2025 ජුලයි වෙද්දි එහෙම තමයි කොස්ට් උනේ. මම මේ වගේ මම ෆුල් මට මේ යන්න ඉස්සෙල්ලා වෙන පොඩි එක්ස්පෙන්සස් වල ඉඳන් ඔක්කොම ටික දාන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. we'll see how it goes. ඉතින් yes මේ වගේ අප්ඩේට්ස් ගන්න දිගටම මාත් එක්ක ඉන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් ඉන්න. bye.